සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දෙනෙක්ටම. ඔයාලා දන්නවනේ කොරියාවේ ප්‍රධාන වශයෙන්ම ඍතු 4ක් තියෙනවා කියලා. ඉතින් මේ ඍතු 4ෙදී සෝබාදහමේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සීත කාලෙන් රස්නේ කාලයට එහෙම නැත්නම් වසන්ත කාලයට මාරු වීමේදී අපිට බලා ගන්න පුළුවන්. මේ සීත කාලෙන් රස්නේ කාලයට මාරු වීමේදී කොරියාවේ ඇතිවෙන පාරිසරික සහ සමාජීය පසුබිම පිළිබඳව කොරියාව ගැන උනන්දුවක් දක්වන ඔයා දැනගන්න කැමැත්තෙන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා හිටියොත් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා කොරියාවේ සීත කාලයෙන් රස්නේ කාලයට මාරු වීමේදී පාරිසරික වගේම සමාජීය වෙනස්කම් සිදුවෙන ආකාරය පිළිබඳවත් කොරියාවේ ආගමික පසුබිම් පිළිබඳවත් බොහොම පැහැදිලිව දැනගන්න. ඉතින් අද මේ ගමනට මම භාවිතා කරන්නේ කොරියාවේ ප්‍රධාන පොදු ප්‍රවාහන සේවය. ඒ තමයි බස් එක. ඉතින් බොහෝ දෙනෙක් බස් එක භාවිතා කරනවා. ඔයාලා දකින්න ඇති කොච්චර පිළිසිදුව කොච්චර පිළිවෙලකට ඒ බස් රථය ඇතුළ තිබුණද කියලා. මේ කාලෙදී පාරිසරික වශයෙන් මුලින්ම වෙන්නේ ඍණ මට්ටම් වල තිබුණු උෂ්ණත්වය ක්‍රමිකව වර්ධනය වීම. ඊට පස්සේ හිරු එළිය වැටිලා අර අඳුරු වෙලා තිබුණු පරිසරයට අමුතු ආලෝකයක් අමුතු ප්‍රබෝධමත් බවක් ලැබෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හැම වීදියකම චෙරි මල් එහෙම නැත්නම් සකුරා මල් වලින් මේ ගස් පිරෙන්න ගන්නවා. ඊට අමතරව අසලියා මල්, මැග්නෝලියා මල් මේ වගේ තවත් මල් වර්ග මේ පරිසරයේ අපිට දකින්න පුළුවන්. සමාජීය සහ සංස්කෘතික අංශ ගැන අපි කතා කරොත් කොරියානු ජාතිකයෝ මේ කාලවලදී උද්‍යානවල ඇවිදින්න, කඳු නගින්න, ගංගා අයුරු වල ඇවිදින්න, බයිසිකල් පදින්න, විනෝද චාරිකාවල යන්න බොහොම උද්‍යෝගිමත්ව සහභාගී වෙනවා. ඉතින් කොහොමද අපි ඇවිල්ලා තියෙන්නේ ජිග්සා කියන පන්සලට. කොරියාවේ ප්‍රසිද්ධ පන්සලක් ජිග්සා කියන්නේ. සොන්නාගමට අයත් ජිග්යෝ කියන නිකායේ පන්සලක් තමයි මේ ජිග්සා පන්සල. මේක දේවාලයක් විදිහට මේක සලකනවා. ඉතින් හරිම ලස්සනයි වටේ චෙරි මල් හැදිලා එහෙම නැත්නම් සකුරා මල් හැදිලා මුළු පළාතම සකුරා මල් වලින් පිරලා තියෙන්නේ. මෙතනින් ඉස්සරහට ගොඩක් තියෙනවා, කන්දකුත් තියෙනවා නගින්න. ටිකක් හීතලයි. නමුත් හරිම ලස්සනයි. මොකද සීත කාලේ කාමරයේ ඇතුළටම වෙලා ඉඳලා ඉතින් මෙහෙම එළියට ආවම මානස හැල්ලුවක් දැනෙනවා හිතට. ඉතින් පන්සලේ ලස්සන බලන්න ආරාධනා කරන වීඩියෝ එකේ දිගටම රැඳී ඉන්නේ කියලා. එනම් යමු අපි ඉස්සරහට. ඔයාලට කිව්වනේ ජිග්සා කියන්නේ කොරියාවේ පන්සලක් කියලා. ඉතින් මම දැකපු දෙයක් තමයි මේ ඇවිල්ලා ඉන්න කොරියානු ජාතිකයන් බොහෝ දෙනෙක් මැදි වයසේ අය සහ එතනින් ඉහළ අය. ඉතින් තරුණ ප්‍රජාව ගොඩක් වෙලාට මේ භූමිය මම දැක්කේ නැහැ. මාර්තු මාසේ පාසල් අධ්‍යයන වාර ආරම්භ වෙනවනේ. ඉතින් ඒක හේතුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොරියාවේ වර්තමානයේ ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙන තරුණ පරම්පරාව තාක්ෂණයත් එක්ක මුසු වෙලා පැරණි ආගමික සහ සංස්කෘතික තත්ත්වයන් අමතක කරමින් වෙනම ජීවන රටාවක් ගත කරන්නට උත්සාහ කිරීම මේකට හේතුවක් වෙන්නත් පුළුවන්. සීත කාලෙදි සීතල නිසා මිදිලා තිබුණු මේ දියපාරවල් බොහොම ප්‍රබෝධමත්ව ඔන්න මේ කාලෙදි ගලාගෙන යනවා. ඉතින් මේ වටපිටාවත් දුඹුරු පැහැයට හුරු වෙලා තිබුණත් තව ටික දවසකින් මේ හැම දෙයක්ම හරිත පැහැය ගන්නවා. ඉතින් එතකොට මේ ප්ලම් මල් එහෙම නැත්නම් චෙරි මල්, සකුරා මල් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසායි පාරිසරික වෙනස්කම් වලට පැහැදිලිව පෙන්වන්න පුළුවන් නිසා මේ ගමන ආවේ.
කොරියාවේ උතුරු ජියොන්සොන් පළාතේ ගිම්චොන් වල වන්ගක්සාන් කඳු බෑවුම් වල තමයි මේ ජිග්ජිසා පන්සල පිහිටලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල පැරණි ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කරමින් ලී වලින් නිර්මාණය කරලා තියෙනවා. වසර 1600ක පමණ පැරණි ඉතිහාසයක් තියෙන මේ ජිග්ජිසා පන්සල කොරියාවේ පැරණිතම විහාරස්ථාන වලින් එකක් විදිහට සැලකෙනවා. මේ කොරියානු පන්සල සියල්ලා රාජවංශයේ නොල්ජි රජුගේ පාලන සමයේ ඉන්දියානු භික්ෂුවක් වන ඇඩෝ විසින් ක්‍රිස්තු වර්ෂ 418 දී ආරම්භ කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වනේ මේ ජිග්ජිසා පන්සල සොන් බුද්ධාගමට අයත් බෞද්ධ මධ්‍යස්ථානයක් කියලා. ඉතින් මේ ජිග්ජිසා යන නමේ තේරුම ඇඟිලි සඳ වෙත යොමු කරන විහාරය නැත්නම් ඇඟිලි සඳ වෙත දිගු කරන විහාරය වගේ අදහසක් තමයි මට හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණ දෙයක් තියෙනවා. ඒ තමයි වසන්ත කාලයේදී කොරියාව හරහා හමන සුළඟ එන්නේ චීනයේ සහ මොංගෝලියාවේ කාන්තාර හරහා. ඉතින් මේ සුළඟේ සියුම් දූවිලි අංශ තියෙනවා. ඒ නිසා වායු දූෂණ මට්ටම ටිකක් ඉහළ යන නිසා ගොඩක් වෙලාවට විවෘත ස්ථානවලදී කොරියානු ජාතිකයන් මුහුණු ආවරණ පළඳින්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම දිනපතා කොරියානු රජය විසින් වායු ගුණාත්මක භාවය පරීක්ෂා කරන පරීක්ෂණ හිමත් පවත්වනවා. සියල්ලා රාජවංශයෙන් පස්සේ ගෝර්යෝ සහ ජෝසෝන් රාජවංශය පුරාත් බෞද්ධ ඉගැන්වීම් ව්‍යාප්ත කිරීමට ගොඩක් ලොකු කාර්යභාරයක් ජිග්ජිසා පන්සල හරහා සිදු වෙලා තියෙනවා. වර්තමානයේ ජිග්ජිසා පන්සල හරහා භික්ෂූන් පුහුණු කරන්න නවාතැන් පහසුකම් ඒ වගේම ආගමික ව්‍යාප්තිය සඳහා ගොඩාක් ලොකු කාර්යභාරයක් සිදු කරනවා. රටක් දියුණු වෙන්න නම් මිනිස්සුන්ගේ ආකල්ප ගොඩාක් වැදගත් වෙනවා. බලන්න මේ බුද්ධ ප්‍රතිමාවට වන්දනාමාන කරන්න එක්කෙනෙක් ගිහිල්ලා එයාගේ වන්දනා කටයුතු ඉවර වෙනකන් අනිත් අය බලාගෙන ඉන්න විදිය කිසි කෙනෙක් කරදර කරන්නේ පොලිම පනින්නේ නැහැ. ඉතින් මේ ආකල්පම නෙමෙයිද මේ කොරියාවේ දියුණුවට හේතුව කියලා ඔයාලා ටිකක් හිතලා බලන්න. ඒ වගේම පුරාණ පැකෝඩා බුද්ධ ප්‍රතිමාව සහ ඓතිහාසික ලේඛන ඇතුළු ගොඩක් වැදගත් සංස්කෘතික වත්කම් මේ විහාරස්ථානය සතුව තියෙනවා. කොරියාවේ බොහෝ ඓතිහාසික විහාරස්ථාන වගේම ජිග්ජිසා පන්සලත් යුද්ධවලදී විනාශයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොරියාවේ ජපන් ආක්‍රමණ අතරතුර ඒ කියන්නේ 1592 ඉඳලා 1598 වෙනකම් කාලවලදී මේ ජිග්ජිසා පන්සලේ ගොඩනැගිලි වලටත් හානි සිදු වෙලා තියෙනවා. ඉතින් මේ ගොඩනැගිලි බොහොමයක් 17 වන සියවසේ ප්‍රතිසංස්කරණ වලට අයත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ජිග්ජිසා පන්සල
ගොඩක් සංසුන් සාමකාමී පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ආධ්‍යාත්මික වගේම සංස්කෘතික උරුමයට ගොඩාක් සම්බන්ධතාවයක් තියෙන සන්ධිස්ථානයක් විදිහට මේ පන්සල පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරන්න ඔයා කොරියන් පොත YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell notification එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාට notification එක කරා එතකොට බලා ගන්න පුළුවන්. ඉතින් පන්සලේ සුන්දරත්වය බලලා එන ගමනේදී අතරමඟදී දැකපු අමුතු දර්ශනයක් තමයි මෙන්න මේ ඉන්නේ පළඟැටියෝ. මේ පළඟැටියෝ වේලලා බැදලා තමයි මේ තියෙන්නේ. ඉතින් මේක කොරියානු කෑමක්. ඒ වගේම මෙන්න මේ තියෙන්නේ බත් දංගොඩ. ඉතින් ඔයාලට මතක් කරනවා ඔයාලා හිතනවා නම් මේ අප්පිරියයි කියලා මේ කෑම මොනවද මේ කෑම කියලා හිතනවා නම් මම ඒ ගැනත් ඔයාලට චුට්ටක් මතක් කරන්නම්. ඔයාලා දන්නවා කොරියාව කියන්නේ ගොඩාක් දිලිඳු රටක් වෙලා තිබුණා. ඒ රටේ මිනිස්සුන්ට කන්න නැතුව තිබුණා. ඔයාලා අහලා තියෙනවා ලංකාවෙන් හාල් නැවක් කොරියාවට ඉස්සරේ යවුවා කියලා. ඉතින් ඒ දවස්වල නිර්මාණය වෙච්ච කෑම තමයි ඒ මිනිස්සුන්ට කන්න දෙයක් නැතුව හදාගත්ත කෑම නිසා තමයි මේ වගේ ආහාර සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි යාළුවේ අඩුපාඩුවක් විදිහට දකින්නේ නැහැ. මොකද එයාලගේ ඒ කැපකිරීම නිසා තමයි අද මේ වගේ දියුණු කොරියාවක් එයාලට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ගැන මොකද ඔයාලට හිතෙන්නේ කියලා පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.